EPS topic කොරියානු භාෂා විභාගය සහ කොරියානු රැකියාවන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනා වෙනුවෙන් තමයි අද වීඩියෝ එක කරන්නේ. විශේෂයෙන්ම අද වීඩියෝ එක කරන්න හේතුව 2025 වර්ෂයට අදාළ පළවෙනි රැකියා කෝටාව සම්බන්ධයෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරක් විදියට. ඉතින් ගොඩ දෙනෙක් අහනවා කෝට් එක ඉවරද කියලා. මේක අහන්නේ විශේෂයෙන්ම නිෂ්පාදනාංශය. කෝට් එක ඉවර නැහැ ඒගොල්ලන්ට. තව දවස් දෙකක් තියෙනවා. 17 සහ 18 දවස් දෙකේ නිෂ්පාදන සහ ෂිප් බිල්ඩින් වලට ඇග්‍රීමන්ට් එනවා. ඒ වගේම 19 20 21 සහ 24 25 දවස්වල දීවර ඉදිකිරීම් සේවා අංශ වලට ඇග්‍රීමන්ට් එනවා. මෙතනදී මම 22 සහ 23 කතා කරේ නැත්තේ ඒ දවස් දෙකේ සාමාන්‍ය ඇග්‍රීමන්ට් එන්නේ නැති නිසා. පොදුවේ ගත්තම අපිට මේ පාර දවස් 14ක කෝටාවක් තමයි ලැබිලා තියෙන්නේ. දවස් 14ක් පුරාවට දිවෙන කෝටාවක් තමයි ලැබිලා තියෙන්නේ. 12 වෙනිදා ඉඳලා 25 වෙනිදා වෙනකන්. 12 ඉඳලා 18 වෙනකන් තියෙන දවස් 7 නිෂ්පාදන සහ ෂිප් බිල්ඩින් වලටත් ඒ වගේම 19 ඉඳලා 25 වෙනකන් තියෙන දවස් 7 දීවර ඉදිකිරීම් සහ සේවා අංශ වලටත් ඇග්‍රීමන්ට් එනවා. මේකෙන් නිෂ්පාදන අංශයට සහ ෂිප් බිල්ඩින් වලට අදාළ දවස් වලින් 15 සහ 16 දවස් දෙක අපිට පැත්තකට දාන්න වෙනවා. මොකද මේ දවස් වල සාමාන්‍ය ඇග්‍රීමන්ට් එන්නේ නැහැ සෙනසුරාදා ඉරිදා. ඒ වගේම දීවර අංශ වලට අදාළව තියෙන දවස් වලනුත් 22 23 පැත්තකට දාන්න වෙනවා. මොකද මේ දවස් වලට අදාළව ඇග්‍රීමන්ට් එන්නේ නැහැ. ඉතින් ඒ අරුණම මම දීවරාංශ ගැන පස්සේ කතා කරන්නම්. වැඩිපුරම මේ නිෂ්පාදන සහ සේවාංශය තමයි අහන්නේ. 17 18 දවස් දෙක ඇග්‍රීමන්ට් එනවා සහ අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් අන්තිම දවස්වල ඇග්‍රීමන්ට් ටිකක් වැඩිපුර එනවා. මොකද 14 වෙනිදාත් ටිකක් ඇග්‍රීමන්ට් වැඩිපුර ආවා වගේ දැනුණා. ඉතින් ලංකාවේ වගේම එහි සජන් නිම්ලත් අන්තිම මොහොතේ ගිහිල්ලා ටිකක් වැඩිපුර අරගනී කියලා හිතන නිසාම අපි 17 සහ 18 දවස් දෙකේ ටිකක් වැඩිපුර ඇග්‍රීමන්ට් ප්‍රමාණයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අතර අහන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ රීමෙඩිකල් වැටෙන අය. රීමෙඩිකල් වැටෙන 2023 දෙවනි සෙට් එක. ඉතින් ඒකේ කොටසක් මේ වෙනකොටම රීමෙඩිකල් ගිහින් ඉවරයි. ඒ කියන්නේ 15 වෙනිදා වෙනකන් 3යි 15 වෙනකන් වෙබ් එකට වැඩිච්ච අය මේ වෙනකොට රීමෙඩිකල්. සහ 20 21 යම් පිරිසක් ඉන්නවා. ඊට පස්සේ 28 29 ඊළඟට ඉන්නේ 4 වෙනි මාසයේ අය. ඉතින් 20 21 හෝ 21 22 ඔන්න ඔය දවස්වල ඉන්න අයට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දීවරාංශයේ සේවාංශය නැහැ දීවරාංශය විතරයි ඉන්නේ. ඉතින් ඒගොල්ලන් ඒ අංශයට අදාළව ඇග්‍රීමන්ට් එන කාල සීමාව තුළදී සමහර විට අයින් වෙන්න පුළුවන් දීවරාංශයයි හිටියොත්. ඉතින් නිෂ්පාදනාංශයට නම් ප්‍රශ්නයක් නැහැ නේ. ඒගොල්ලන්ගේ 18 වෙනිදායින් ඉවරයිනේ ඇග්‍රීමන්ට් එන එක. ඉතින් ගොඩ දෙනෙක් අහන්නේ මේ රීමෙඩිකල් වෙන එක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නේද කෝට් එකක් මැද කියලා. මෙහෙමයි. කෝට් එකක් මැද කියන්නේ මොන වෙලාවක හරි ඕගොල්ලන්ගේ අවුරුද්ද කාල සීමාව ඉවර වුණාම රීමෙඩිකල් වැටෙන එක වෙනවා. ඉතින් ඒක අපිට වෙනස් කරන්න බෑ. ඕගොල්ලන් ආයෙත් මෙඩිකල් කරාට පස්සේ සාමාන්‍යයෙන් මාස 3ක් වගේ යනකොට ඕගොල්ලන් ආයෙත් වෙබ් එකට වැටෙනවා. එතන ඉඳලා එන හැම කෝට් එකක්ම ඕගොල්ලන්ට හම්බ වෙනවා තවත් අවුරුද්දක් පුරාවට. ඉතින් මේක මම මීට කලින් වතාවල් කිහිපයක්ම කිව්වා මෙච්චර කියලාත් ඕගොල්ලන් ආයෙත් අහනවා. මම හිතන්නේ මේක මේ ගොඩක් දුරට මේ සමහරක් අය කියන කතා එක්ක ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් එයාගේ හිතට එන දේ ඔහේ කියලා දානවා මෙහෙමයි මෙහෙම ඇග්‍රීමන්ට් එන්නේ නැහැ අරමයි මෙහෙමයි කියලා මොකක් හරි ගොතලා කිව්ව ගමන් ඕගොල්ලන් බය දඟලන්න ගන්නවා. ඉතින් අන්න එහෙම වෙන්න එපා පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න. ඊළඟට ගොඩ දෙනෙක්ගේ වීඩියෝස් එක්ක මම හිතන්නේ සමහරක් අය අර චොනන් අයියගේ වීඩියෝස් පවා මේ මෙන්ෂන් කර කර අහනවා මේ කොරියාවේ කම්පැනි වහලද 130ක් වගේ සජන් නිම්ලා රෙජිස්ටර් වෙලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මෙහෙමයි මම නම් කියන්නේ කොරියාවේ කෙනෙක් කිව්වොත් විශ්වාස කරන්න එපා එහෙම ඕනවට වඩා. ඔගොල්ලන් එහෙම මේ අනවශ්‍යව දැන් හැම කෙනාම කියන දේවල් පස්සේ එහෙම එලව එලව ඉන්න එපා. ඒක හරිම අවුල් වැඩක්. මම හිතන්නේ ඔයගොල්ලන් කවුරුත් වැඩි හිටියෝනේ. ඉතින් ඇග්‍රීමන්ට් එන එකේ අඩුවක් තියෙනවා යම්කිසි අඩුවීමක් වෙලා තියෙනවා. ඒක මේ කම්පැනි වැටීම ඒ වගේ දේවල් වලටත් වඩා එකක් තමයි කොරියාවේ සාමාන්‍ය රැකියා ඉල්ලුම එක සැරේට ඉහළ ගියක් මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක. දැන් ඒක ආයෙත් යථා තත්ත්වයකට පත් වෙගෙන එනවා. මම මේ ගැන මීට කලිනුත් කතා කරා. ඒක නිසා දැන් අර කොරියාවේ තිබිච්ච අසාමාන්‍ය ලෙස අවශ්‍ය වෙච්ච ඒ කියන්නේ විදේශ සේවකයන්ගේ අවශ්‍යතාවය දැන් අඩු වෙලා සාමාන්‍ය මට්ටමකට වෙලා තියෙනවා. ඒ නිසා යම්කිසි අඩු ප්‍රමාණයක් තමයි අරගන්නේ. සහ කොරියාවේ ගොඩක් වෙලාට අර පොඩි කම්පැනි හැම පොඩ්ඩක් විතර ටිකක් අඩුවෙන් වැඩ තත්ත්වයක් තියෙනවා. නමුත් ලොකු කම්පැනි වල එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ පාර ඇග්‍රීමන්ට් ආපු ගොඩක් අය ටිකක් ලොකු කම්පැනි වල තමයි බහුතරයක් ඇවිල්ලා තියෙන්නේ. ඒකනුත් තේරෙනවා අර පොඩි කම්පැනි වල පොඩ්ඩක් අඩුවක් තියෙනවා. සාමාන්‍යයෙන් කොරියාවේ යම් එක එක කාල සීමාවල් වලට වැඩ අඩු වෙනවා, වැඩ වැඩි වෙනවා, සේවක අවශ්‍යතාවය අඩු වැඩි වෙනවා. ඉතින් මේවත් එක්ක තමයි ඇග්‍රීමන්ට් එකකින් සේවකයන් බඳවා ගැනීම නොගැනීම තීරණය වෙන්නේ. ඉතින් කොරියාව වැටෙයිද කොරියාව වැටෙනවද ඔය වගේ දේවලුත් සමහරක් අය අහලා තිබ්බා. ඉතින් එහෙම බය වෙන්න එපා.
එහෙම වෙන්නේ නැහැ. අර යම් කාලයකදී ඇග්‍රීමන්ට් අඩු වුණා කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. මොකද මේ අවුරුද්දේ තව කෝටාවන් මේක හැරුණම තව කෝටාවන් 4ක් තියෙනවා. කියන්නේ කෝට 5ක් තියෙන අවුරුද්දක්. නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට මේකෙදි chance එකක් ලැබෙනවා. දැන් තව ප්‍රශ්නයක් අහලා තිබුණා මේකෙන් ඇග්‍රීමන්ට් නැති වුණොත් අපි මොකද කරන්නේ කියලා. මේ සමහර ප්‍රශ්න වලට උත්තර දෙනකොට ඕගොල්ලන් ටිපර් වෙනවා. ඉතින් මගේ කට පොඩ්ඩක් හොඳ නැහැ සමහරක් දේවල් ගැන කියද්දි. මට හිතෙන්නේ සමහරක් අය මේ කට ඇරගෙන අර කොරියන් සරණං ගච්ඡාමි කියාගෙන ඉන්න සෙට් එකක් ඉන්න මේ ඒගොල්ලන් තමයි මහා ඒ කියන්නේ මන් දන්නේ නැහැ ඉතින් මට කියන තේරෙන විදිහට ඒගොල්ලන් මහා ඇණයක් අනිත් මිනිස්සුන්ටත් සමහරක් වෙලාවට 22 සෙට් එක 2022 සෙට් එක නම් සාධාරණයි. මොකද 22 සෙට් එකට මම හිතන්නේ මට ටයිම් නම් ඒගොල්ලන්ගේ කාල සීමාව හරියට මතක නැහැ 22 කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒගොල්ලන්ගේ කාල සීමාව ඉවර වෙන්න කිට්ටුයි. කියන්නේ අවුරුදු දෙකේ කාල සීමාව තව සාමාන්‍යයෙන් පොඩි කාලයක් තමයි තියෙන්නේ. මට හරියට මේගොල්ලන්ගේ ඒ අවසාන දවස් නම් මතක නැහැ. දැන් උන් ඒගොල්ලන් නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට තවම ඇග්‍රීමන්ට් එකක් ආවේ නැහැ. ඇයි මෙහෙම වෙන්නේ? අපි ඒ කියන්නේ දැන් අවුරුදු දෙකක්ම ඉඳලා ඇග්‍රීමන්ට් එකක් නැහැ. රීමෙඩිකල් උත් කරලා ඉඳලා. ඒකට ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒක සාධාරණයි. දැන් 21 සෙට් එක මේ වෙනකොට රීමෙඩිකල් කරලා සමාන 21 නේ 23 පළවෙනි සෙට් එක මේ වෙනකොට රීමෙඩිකල් කරලා වෙබ් එකට වැටිලා නැවත වැටිලා ඒගොල්ලන්ටත් ඇග්‍රීමන්ට් යම් ප්‍රමාණයක් මේ කෝට් එකෙත් ලැබිලා තියෙනවා සහ ඒගොල්ලන්ට තියෙන ඊටාම පොඩි ප්‍රමාණයක් ඒගොල්ලන්ට නමුත් තව අවුරුද්දක පමණ කාල සීමාවක් තියෙනවා. ඒ වගේම දැන් මේ 23 දෙවෙනි සෙට් එක වෙබ් එකෙන් අයින් වෙන්න රීමෙඩිකල් වලට ඒගොල්ලන් ආයෙ වැටෙන මේගොල්ලන්ට අවුරුද්දක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඒ කාල සීමාවක් තියෙනවා. එතකොට ආසන්න වශයෙන් පිළිවෙලකට වගේ ඇග්‍රීමන්ට් එන ස්වභාවයක් තියෙනවා. නමුත් පිළිවෙලකටම 100% පිළිවෙලට ඇග්‍රීමන්ට් එන්නේ නැහැ. ඉතින් මේකත් එක්ක සාමාන්‍යයෙන් ගත්තම ඇග්‍රීමන්ට් හැමෝටම කියන්නේ බොහොම කලාතුරකින් යම් කිසි පිරිසක් අතහැරෙනවා තමයි. නමුත් බහුතරයකට ඇග්‍රීමන්ට් ලැබීමේ සම්භාවිතාවක් තියෙනවා වර්තමානයේ ගත්තම. ඉතින් ඒකෙත් විශේෂයෙන්ම පිරිමි ළමයිට ගොඩාක් දුරට ඇග්‍රීමන්ට් එනවා. අර ගෑනු ළමයිට පොඩ්ඩක් අඩුවීමක් තියෙනවා. මොකද ලංකාවෙන් ගෑනු ළමයි ගන්න ප්‍රතිශතය අඩුවක් තියෙන නිසා සහ කලින් කොරියාව වැඩ කරලා ඇවිල්ලා නෝමල් එක්සෑම් කරලා ඉන්න අය, ඒ වගේම ස්පෙෂල් එක්සෑම් කරලා ඉන්න අයට පොඩ්ඩක් ඇග්‍රීමන්ට් ලැබීමේ අඩුවක් තියෙනවා. ඒක සජන් නිම්ල ඒගොල්ලන්ව ගන්න පොඩ්ඩක් අකමැත්තක් තියෙන නිසා. ඒ ඇරුණම අනිත් අයට එහෙම බරපතල ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන අර ඉවසීමේ ප්‍රශ්නයක්. අපිට පොඩ්ඩක් ඉවසලා බලන් ඉන්න බැරි කමන්නේ තියෙන්නේ. දැන් ඕගොල්ලන් අහපු ප්‍රශ්නේ තමයි ඇග්‍රීමන්ට් නැති වුණොත් මොකද කරන්නේ? ඔගොල්ලන් මෙහෙම හිතන්නකෝ. ඔගොල්ලන්ට තියෙන එකම ඔප්ෂන් එක කොරියාව විතරද? මම අහන්නේ. කොරියාව කියලා දෙයක් නැති වුණා නම් මොකද කරන්නේ? කොරියාවක් කියලා දෙයක් මේ ලෝකේ නැහැ කියලා හිතන්නකෝ. දැන් මොකද ඔයාලා කරන්නේ? නිසා මම ඇත්තටම මොලයක් කියලා කලඳක්වත් නැති මිනිස්සු විදියට තමයි දකින්නේ. මම හරිද වැරදිද දන්නේ නැහැ. හැබැයි මම හිතන්නේ මම හරි කියලා. කොරියාව දිහාම බලාගෙන කියන්නේ කොරියාව හැර වෙන විකල්පයක් නොමැත කියලා ඉන්න අය මම හිතන්නේ මොලේ කලඳක්වත් නැති අය විදියට. ඔයාලා මට බැන්නත් කමන්නේ නැහැ. මොනවා කිව්වත් කමන්නේ ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා මම දන්නවා. මටත් ප්‍රශ්න තියෙනවා. ඔයා අහන්නකෝ ජනාධිපතිගෙන්. මිනිහටත් ප්‍රශ්න තියෙනවා. අහන්න සක්‍රියට කෝල් එකක් දීලා එයාට ප්‍රශ්න ඇති. ප්‍රශ්න නැති අය කවුද ඉන්නේ ලෝකේ? හැමෝටම ප්‍රශ්න තියෙනවා. ආර්ථික ප්‍රශ්න හරි මොනවා හරි ගෙවල් දොරවල් හදා ගන්න තියෙනවා. අම්මලා තාත්තලා බලා ගන්න තියෙනවා. නංගිල මලිලා කසාද බඳවන්න තියෙනවා. වාහන අරගන්න තියෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා. ණය වලට හිර වෙලා තියෙනවා. ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට. ජීවිතේ ප්‍රශ්න තියෙනකොට තමයි ජීවිතේ පොඩි ආතල් එකක් තියෙන්නේ. ඒ ප්‍රශ්න විසඳ ගන්න අපි එක ඔප්ෂන් එකක් දිහා විතරක් බලාගෙන ඉන්න එපා. හැමතිස්සෙම මතක තියාගන්න ඕගොල්ලන් මේ කොරියාව කියන එකට කොරියන් එක්සෑම් එක කරලා වෙබ් එකට වැටුණාට පස්සේ ඇග්‍රීමන්ට් එකක් ආවොත් එහෙමයි නැත්තම් එහෙමයි සීන් එකේ ඉන්න ඕනේ. කියන්නේ කොරියාව කියන්නේ අපේ ටර්නින් පොයින්ට් එක තමයි. නමුත් කොරියාව නැති වුණොත් අපිට තව ගේම් ගහන්න පුළුවන් කියන මොරාල් එකේ ඉන්න ඕනේ. කොරියාව නැත්තම් අපිට තව ගේමක් ගහන්න පුළුවන්. අපි වෙන දේවල් හොයාගන්න වෙන මොනවා හරි ක්‍රමයක් හොයාගන්න සල්ලිනේ ඕන. සල්ලි තමයි ඕන. කොරියාවට ගියත් අපි සල්ලි හොයන්න හදන්නේ. ඒ නිසා ඔගොල්ලන් මේකෙන් ඇග්‍රීමන්ට් එකක් නැහැ කියලා වොරි වෙන්න එපා. ඊළඟ කෝට් එකෙන් ඊළඟ කෝට් එකෙන් නැති වුණොත් ආයෙත් එක්සෑම් කරලා වෙබ් එකට දාලා ආයෙත් බලාගෙන ඉන්න. හැබැයි ඒක වෙනුවෙන් කටනම් බලාගෙන ඉන්න එපා. ඒ කාල සීමාව තුල ඔගොල්ලන් වෙන මොනෝම හරි ජොබ් එකක් කරලා අඩුම තරමේ මම කියන්නේ අර MBBS එක මේෂන් බාස්ටර් බදාම සප්ලයි අපි කවුරුත් කරන පොඩි ජොලියට අපි ඉස්කෝලේ ඉවර ඒ කියන්නේ ඉස්කෝලේ A level ඉවරලත් කරන වැඩන්නේ පොඩ්ඩක් කුලී වැඩට යනවා කියලා අපි කියන්නේ පොඩි සපෝට් එකක් දෙන්න කියලා රුපියල් 2000 2500 හොයාගන්න පුළුවන් අද කාලේ. ඒ වැඩේ කරලා හරි සල්ලි ටිකක් හොයාගෙන එදිනදා ජීවිතේ අරගෙන යන්න ක්‍රමයක් හදාගන්න. එහෙම නැතුව කොරියාව දිහා කට අරගෙන බලාගෙන නම් ඉන්න එපා. ඉතින් අවුරුදු දෙකම ඉඳලා අයින් වෙන අය ඉන්නවද කියලා අහලා තියෙනවා. ඔව් ඉන්නවා. අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා එහෙම ඉන්නවා කියලා.
ඉතින් ඒක ඉස්සර නම් කලින් නම් ගත්තොත් ප්‍රතිශතය වැඩි වර්තමානට එනකොට ඒ ප්‍රතිශතය අඩුයි. ඒ කියන්නේ මට එහෙම ඩිරෙක්ට්ම කතා කරලා කියපු කියන්නේ මට කියන්න ඕන කියලා එකක් නැහැ. එහෙම කියනවනේ channel එකත් බලලා හරි එහෙම නැත්නම් හිතවත්කමකට හරි කියනවනේ මම අවුරුදු දෙකම ඉඳලා අයින් වුණා කියලා. මට මේ වෙනතෙක් එහෙම කියපු කවුරුවත්ම නැහැ. ඇත්තටම මට මේ වෙනතෙක් එහෙම කියපු කවුරුවත්ම නැහැ. අවුරුදු දෙකම වෙබ් එකේ ඉඳලා අයින් වුණා කියලා. එහෙම කියපු කවුරුවත්ම නැහැ. නමුත් ඉන්න ඇති. කියන්නේ පරණ අය නම් ඉන්නවා අලුත් අය නැහැ පරණ අය ඉන්නවා 2013 14 15 වගේ එහෙම අය කීප දෙනෙක් කියලා තිබ්බා හැබැයි මේ මෑත කාලීනව එහෙම කියපු කවුරුවත් නැහැ සාමාන්‍ය 2018න් 20න් වගේ පස්සේ අවුරුදු දෙකම ඉඳලා ඇග්‍රීමන්ට් එකක් නැතුව අයින් වුණා කියලා කියපු කවුරුවත් නැහැ නමුත් එහෙම අයින් වෙච්ච අය ඉන්නවා ඉතින් මම ඒක අර හැමතිස්සෙම කියන්නේ මෙතන වාසනාවේ ප්‍රශ්නකුත් තියෙනවා හැමතිස්සෙම ඊළඟට ගොඩ දෙනෙක් අහලා තියෙනවා විශේෂයෙන්ම සාමාන්‍යයෙන් මේ 23 පළවෙනි සෙට් එක දෙවෙනි සෙට් එක 22 අය වගේ තමයි මේක අහලා තියෙන්නේ ආයෙමත් මේ පාර ඇඩ්මිෂන් දාලා එක්සෑම් කරන්නද කියලා. ඒක ඕගොල්ලන්ගේ තේරීමක්. දැන් ඒගොල්ලන් මේකට හේතුවක් කියලා තියෙනවා. දැන් 25 එක්සෑම් දැම්මොත් ඒගොල්ලන්ගේ හදිස්සිය හරි මොනම හරි අවුලකට ඇග්‍රීමන්ට් නොලැබී අවුරුදු දෙකම ඉවර වුණොත් 25 එක්සෑම් එක කරාම ආයෙත් ඒගොල්ලන්ගේ අවුරුදු දෙක ඉවර වෙනකොටම වගේ ඒගොල්ලන් ආයෙ වෙබ් එකට වැටෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඒගොල්ලන් 26 එක්සෑම් කරොත් අර අතර මැද හිඩසක් එනව නේද කියලා. ඉතින් ඒක ඕගොල්ලන්ගේ තේරීමක්. නමුත් මම හිතන්නේ බහුතරයක් දෙනාට එහෙම වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම ඇග්‍රීමන්ට් එකක් ලැබෙනවා. තමන්ට මොනවම හරි එහෙම හිතට අන්ෂුවර් එකක් තියනම් එක්සෑම් දැම්මට කමක් නැහැ. මොකද අපි කොච්චර කොහොම කිව්වත් අපේ ලොකු හීනයක්නේ කොරියාවට යන එක. අපි හැමෝගෙම ලොකු හීනයක් තියෙනවා කොරියාවට යන ඔයාලා හැමෝගෙම. ඔයාලා කවුරුත් try කරන්න මේකට යන්න. එතකොට ඒ ටාගට් එකට තමයි අපි වටේ කරන වැඩ මොනව කරත් කරන්නේ. නැත්තම් අපේ මනස එතෙන්ට හැදිලා තියෙන දේ මම ඔයගොල්ලන්ට කිව්වත් වෙන කෙනෙක් කිව්වත් ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා ඔයාලට හිතනවා නම් වැඩේ අවුල් යයි වගේ කියලා එක්සෑම් දැම්මට කමන්නේ. දාලා එක්සෑම් එක කරන්න. නමුත් මම හිතනවා බහුතරයක් දෙනාට එක්සෑම් එක දාන්න අවශ්‍ය වෙන එකක් නැහැ අනිවාර්යයෙන්ම ඇග්‍රීමන්ට් ලැබෙයි කියලා. ඉතින් ඊළඟ කාරණාව තමයි මේ 19 ඉඳලා ඇග්‍රීමන්ට් එන අය ගැන අහලා තිබුණා. දීවර අංශයට 19 ඉඳලා ඇග්‍රීමන්ට් එනවා. ඒ වගේම ඉදිකිරීම් අයට ඇග්‍රීමන්ට් එනවා. ඒ කන්ස්ට්‍රක්ෂන්. ඒ වගේම සර්විස් නැත්නම් සේවා අංශයට ඇග්‍රීමන්ට් එනවා. සේවා අංශය අය පොඩ්ඩක් අහලා තිබුණේ ඒගොල්ලන්ට ඇග්‍රීමන්ට් නැහැ නේද කියලා මේ ඒගොල්ලන්ට වැරදිලා මම හිතන්නේ කලින් කෝට් එක කියන්නේ නැත්නම් නිෂ්පාදන සහ ෂිප් බිල්ඩින් එකත් එක්ක පොඩ්ඩක් පැටලිලා ඒගොල්ලන්ට 19 ඉඳලා තමයි ඇග්‍රීමන්ට් එන්නේ. සේවා අංශයට බලාපොරොත්තු තියාගන්න පුළුවන්ද කියලා අහලා දිනවා. ඔව් ඇත්තටම බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මොකද කෝට් එකේ තියෙනවනේ ඇග්‍රීමන්ට් ප්‍රමාණයක්. මේ පාර ලංකාවට chance එක ලැබේවි. අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕන. ඒ වගේම ලැබේවි. ඒ සහ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ප්‍රමාණය නම් අහන්න එපා. අපිට ප්‍රමාණය ගෙස් කරන්න විදියක් නැහැ. හේතුව දැන් සේවා කියන්නේ අපිට අලුත්ම එකක් නිසා අපිට ඒ ගැන අයිඩියා එකක් ඇත්තටම නැහැ. ඇග්‍රීමන්ට් ලැබීමේ ප්‍රතිශතය කොහොම වෙයිද කියලා. නමුත් බොහෝ දුරට බලාපොරොත්තු වෙනවා ටිකක් සැලකිය යුතු මට්ටමකින් මෙදා කෝට් එකේ ලොකු පිරිසකට ඇග්‍රීමන්ට් එක කියන්නේ ලොකු සම්පූර්ණ කෝට් එකේ ලොකු ප්‍රමාණයක් නැහැනේ සේවා වලට. ඉතින් ඒ තියෙන ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අපිට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අන්තිම ප්‍රශ්න විදියට අහලා තිබුණා ඇග්‍රීමන්ට් ලැබිච්ච ප්‍රමාණය දැනගන්න පුළුවන්ද? වෙබ් එකේ ඉන්න ප්‍රමාණය දැනගන්න පුළුවන්ද? එහෙම තොරතුරු දැනගැනීමේ පනතක් යටතේ හරි අපිට දැනගන්න පුළුවන්ද කියලා. අපි try කරනවා. නමුත් කවදාවත් එහෙම හරි තොරතුරු කියන්නේ නැහැ අපි කෝල් කරලා ඇහුවට. ඔය මොනවා හරි ඉන්ටර්විව් එකක් එහෙම වෙලාවකදී සාමාන්‍යයෙන් විදේශ සේවායකේම කවුරු හරි කියන්න පුළුවන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් වෙබ් එකේ ඉන්නවා පහුගිය කෝට් එකෙන් මෙච්චර ලැබුණා. අන්න එහෙම තොරතුරු වලින් තමයි අපිත් අරගන්නේ. එහෙම නැතු කෝල් කරලා ඇහුවට ගොඩක් වෙලාට කියන්නේ නැහැ ආසන්න අගයක් කියනවා. ඒ වගේ දේවල් තමයි වෙන්නේ. එහෙම නැතුව හරියටම ඉන්න ප්‍රමාණයක් ගැන ඒගොල්ලන් සඳහන් කරන්නේ නැහැ. ඔයගොල්ලන් try කරන්න ඕන නම් එහෙම පිළිතුරු ගන්න. කොහොම වුණත් වෙබ් එකේ ටිකක් සැලකිය යුතු පිරිසක් ඉන්නවා සහ ඔයගොල්ලන් අර හැමතිස්සෙම අහන ප්‍රශ්නෙට මම ආයෙත් උත්තරයක් දෙන්නම්. ඇග්‍රීමන්ට් රැන්ඩම් ලැබෙන්නේ. ඒ කියන්නේ 22 කට්ටියට ඉස්සෙල්ලා ලැබිලා ඊළඟට 23ට ලැබිලා ඊළඟට 24ට ලැබිලා එහෙම නෙමෙයි ලකුණු පිළිවෙලටත් නෙමෙයි ඔයගොල්ලන් වෙබ් එකට වැටිච්ච පිළිවෙලටත් නෙමෙයි එහෙම කිසිම පිළිවෙලක් නැහැ රැන්ඩම් තමයි ලැබෙන්නේ නමුත් මේක ඇතුලේ පුංචි පිළිවෙලක් තියෙනවා ඒ කියන්නේ පරණ අයට වැඩි chance එක දෙන්න පරණ සෙට් එකට වැඩිපුර ඇග්‍රීමන්ට් එන එකක් තියෙනවා ඒක 100%ක් එහෙමයි කියන්න බෑ ඒක ආසන්න වශයෙන් එහෙම දෙයක් තමයි තියෙන්නේ
ඉතින් අද වීඩියෝ එක විශේෂයෙන්ම කරේ ඔයගොල්ලන් ඔය අහන ප්‍රශ්න වලට පුංචි විසඳුමක් විදියට ඔයගොල්ලන්ගේ ඒ තොරතුරු දැනගන්න අවශ්‍යතාවය නිසා තමයි ඔයගොල්ලන් ගොඩක් වෙලාට අහන්නේ. නමුත් ඇත්තටම ඔයගොල්ලන් අහන ප්‍රශ්න සමහරක් ඒවට මම නෙමෙයි මේ කොරියානු විෂය සම්බන්ධයෙන් කිසිම ගුරුවරයෙක්ට උත්තර දෙන්න බෑ. හේතුව ඇග්‍රීමන්ට් ප්‍රමාණ ඒ වගේ දේවල් අර සංඛ්‍යාමය අගයන් අපිට හරියටම කියන්න බෑ. අපිටත් ආසන්න වශයෙන් අර ගෙස් කළ උත්තරයක් තමයි දෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට යම්කිසි පිළිතුරක් ඔයගොල්ලන් හිතට යම්කිසි සහනයක් ලැබෙන්න ඇති කියලා හිතනවා වීඩියෝ එකෙන්. ඒ වගේම මේ ඉතිරි දවස් දෙකේ අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ඇග්‍රීමන්ට් ලැබිලා ඉක්මනට කොරියාවට යන්න chance එක ලැබිලා ඕගොල්ලන්ගේ හිණ හැබෑ කරගන්න chance එක ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා.